මේ තියෙන්නේ පාවට්ටා ශාකය. පාවට්ටා ආඩතෝඩා වං එපළ අගල් ආධාර යන නම් වලින් හඳුන්වනු ලබනවා. මීටර් 4ක් පමණ උසට වැඩෙන දේශීය බහුවාර්ෂික පඳුරු ශාකයක් තමයි මේ පාවට්ටා. මේ පාවට්ටා ශාකය ආයුර්වේදයේ වාසික නම් ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වනු ලබනවා. පාවට්ටා උද්භිද කුලයට අයත් ශාක විශේෂයක්. පාවට්ටා ශාකයේ කොළ තද කොළ පැහැයක් ගන්නා විශාල සරල පත්‍ර ලෙස ශාකයේ පුරාවටම මේ ලෙස දකින්න පුළුවන්. මේ පත්‍ර දික් වූ ඊතල හිසක හැඩයක් ගන්නවා. කඳෙහි ඇතුළු පැත්තට හට ගන්නා හිරට විහිදුණු වතු රැසක් මේ ශාකයේ පුරා මේ විදිහට දකින්න පුළුවන්. මේ පාවට්ටා ශාකයේ කොළ ඉතා හොඳ පොහොර ගුණයකින් යුක්ත වෙනවා. ඒ වගේම එළුවන් ආහාරයට නොගන්නා එකම ශාක දල ලෙසද පාවට්ටා ශාකය හඳුන්වන්න පුළුවන්. මේ පාවට්ටා ශාකයේ සුදු පාට මලක් පිපෙනවා. මේ කාලෙට මල් දකින්නේ නැහැ. ගෙඩිත් හැෙනවා. ගෙඩිත් නැහැ. ගෙඩියක සාමාන්‍යයෙන් බීජ 4ක් 5ක් වගේ ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේ පාවට්ටා ශාකයේ ඖෂධීය ගුණ ගැන කතා කරනකොට සුවසන පද්ධතියේ සෙම දියකර පහ කරන, සුවාස නාලිකා පළල් කරන, මූත්‍රා දැවිල්ල සුව කරන, ක්ෂය රෝගීට ඉතා ගුණදායක, හෘද රෝග සඳහා ඖෂධ පිණිස යොදා ගන්නා, ආතරයිටිස් රෝගීට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා වටිනා ශාකයක් තමයි මේ පාවට්ටා. වන රෝග, කුෂ්ඨ රෝග, ගුද කීල, පණු රෝග, චර්ම රෝග ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ පිණිස මෙම ශාකයේ කොළ, පොතු, මල්, මුල්, නැටි සහිත පංචාංගයම යොදා ගන්නවා. මේ ආකාරයේ රෝග රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා වටිනා ඖෂධයක් ශාකයක් තමයි මේ පාවට්ටා කියලා කියන්නේ.